අපි දැන් කලින් කරපු විදිය කලින් අපේ කාරවනැල්ල ගිනි ගත්තේ එහෙම දැන් අපි පහු කරලා ඕරෙල් පැත්තට යන ගමන් අද අද ඉතින් ක්ලයිමේට් එක නම් මාරයි හොඳයි බලමු ඉතින් අපි ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ නේද ඉතින් යාළුවනේ අපි දැන් ඇත්තටම හෝටන් තැන්න තමයි යන්න හිතාන්නේ හෝටන් තැන්න පිටුරු තලාගල ඔය ටිකේ අපි යන්න හිතා ඉන්නේ අපි ඒ වට ගිහිල්ලා අපි ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් මේ ඒ විස්තර බලලා මේ වීඩියෝ එක රැඳී සිටින්න අපි විතරම බලන්න කියලා මම ඔයාලට කියනවා හරි අපි දැන් මේ උදේ කෑම කාලා දැන් අපි ඉන්නේ ඇත්තරම ගිනි ගත්තේන පව් කරලා අපි ආවා විල්ලා අපි නූරලි යන ගමන් ඉන්නේ යාළුවනේ දෙයට කෑවා චුට්ටක් වෙලා ඉතින් මෙතන දැන් රෙස් කරලා පිහිමීට උඩට යමු නේද බලලා ඇත්තටම ඉතින් පරිසරය මාර ලස්සනක් තියෙන්නේ ඔයාලත් එන්න ඉතින් මේවා බලලා අපිට මේ ඇත්තම ඉතින් අපි මේ වීඩියෝ එක දාලා ඔයාලට මේවා පෙන්වන්න ඉතින් ඔයාලත් පුළුවන් දවසක එන්න ඉතින් ලංකාව මෙච්චර ලස්සනද කියලා හිතෙනවා යාළුවනේ මේ තියෙන්නේ කොටගල උණුග මේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරහා වැටී තිබෙන අතර මේ මාර්ගයේ සුන්දර බව තවත් වැඩි කරන ස්ථානයක් ලෙස මේ හඳුන්වන්නේ හැක. මේ තමයි යාළුවනේ හෝටන් තැන්නට ඇතුළත් වෙන තැන පේනවා ඉතින් පේනවා ඉතින් මෙතන හරි ඔව් මෙතනින් තමයි හෝටන් තැන්නට ඇතුළත් වෙන්නේ හොඳේ මෙතනින් ඇතුළට කිලෝමීටර් තව 5ක් විතර මේ හෝටන් තැන්නට ජාතික වනෝද්‍යානය නැෂනල් පාක් එක ඇතුළට යන්න තියෙනවා මෙතනින් ඇත්තටම මේ ටිකට් එකක් ගන්න ඕනේ ටිකට් එකක් අරන් වාහනයකට කාර්යයකට ගන්න ඕනේ 150ක් වගේ ගන්නවා අනිත් අයට මං හිතන්නේ රුපියල් 150 200ක් වගේ ගන්නේ වලට පේනවා ඇති එතන තමයි තැන ඔය එතනින් තමයි අපිට යන්න තියෙන්නේ එතනින් ඇතුළට කිලෝමීටර් 5ක් තියෙනවා තව යන්න අපි ඉතින් ඇතුළට ගිහලා බලමු අපුව පොඩ්ඩක් සර අඩු වුණා බලමු
යනකොට ඉතින් සමහරට සත්තු අපිට හම්බෙන්න පුළුවන්. අපි සත්තු දැක්කොත් අපි ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකේ පෙන්නන්නම් දාන්නම්. අපි ඇතුළට කියලා බලමු. මේ බලන්න යාළුවනේ කොච්චර ලස්සනද බලන්න ඉතින් මේ ඕන් තැන්නක්ම තමයි ඉතින්නේ කන්දක් උඩ තැන්නනේ ඒකට හෝටන් තැන්න කියන්නේ සත්තු වෙයි පැත්ත සමහරට Mini World and open higher දෙක වෙනවා. මේ සෙට් එක. බලන්න ඕන තමයි අපිට අපි යාළුවනේ දැන් අපි අතන ඇත්තමයි ගොඩක් හොඳයි ඈ චෙක් පොයින්ට් එකක් තියුණා බෑග් ඔක්කොම චෙක් කරනවා ඒක ඇත්තටම ඉතින් සියලුම පොලිතීන් ඉතින් දාලා නැත්තරම ඉතින් ඒක හොඳයි කරන එක මේ දැන් අපේ මිනිස්සු ගියාට පස්සේ ඉතින් පරිසරය විනාශ කරන්නේ ගණන් ගන්න නෑනේ හැමදේම පොලිතීන් තැන් තැන් වල දාලා මේ තියෙන සුන්දරත්වය නැති කරලා දාගෙන කරන්නේ ඇත්තම ඒක කරන එක හොඳයි ඉතින් මට හරියට වීඩියෝ කරන්න බැරි වුණා දැන් මේ යන ගමන් ඉන්නේ ඉතින් ස්ටාර්ට් එක කරන් කිලෝමීටර් 9.5ක් විතර වටේ ගිහිල්ලා ඇත්ති කව වෙනවා. අපි ඉස්සරහදී කතා කරමු. මේ දොස්තරන් බලන්න. අපිට ලස්සන දිය පාරක් හම්බ වෙනවා මේ බලන්න. මේ බාන්න ලස්සන දිය පාරක්. අනලක ලස්සන ලංකාවේ දෙක අස්සරේ බලන්න යාළුවනේ මට අතන වීඩියෝ එකක් දාන්න බැරි වුණා ඇත්තරම මේ උතරින් එද්දී එතන කට්ටිය සෙනග හිටියා මට හරියට වීඩියෝ කරන්න බැරුණේ ඒකයි එතන එද්දී යාළුවනේ පාර දෙකකට බෙදෙනවා. මේ පාර දෙකකට බෙදෙනකොට එක පැත්තකින් ගියාට පස්සේ හම්බෙන්නේ බේකර්ස් ඇල්ල කියන්නේ දකුණු අත පැත්තෙන් ගියොත් හම්බෙන්නේ අපි එන පැත්තේ ඉඳන් බේකර්ස් ඇල්ල ලෝකාන්තයේ මේ පැත්තෙන් මුලින්ම බේකර්ස් ඇල්ල හම්බෙන්නේ අනිත් පැත්තෙන් ගියොත් පුංචි ලෝකාන්තේ බේකර්ස් ඇල්ල. ඉතින් ගොඩක් කට්ටිය ඇත්තටම ගියේ දකුණු අත පැත්තෙන්. ඉතින් ඒ හින්දා අපි දකුණු අත පැත්තට හැරුණා. ඒ පැත්තෙන් ගිහිල්ලා අපිට මේ මුලින්ම හම්බෙන්නේ මොකද්ද බේකර්ස් ඇල්ලනේ. බේකර්ස් ඇල්ල හොයාගෙන යන ගමන් අපි දැන් ඉන්නේ. අපි එතෙන්ට ගිහිල්ලා
ඔයාලට කතා කරන්න. හරි. එතෙන්ට ගිහලා අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. බලන්න යාළුවනේ ලස්සන දිය පාරක් තියෙනවා. ආ ලස්සනයි. ඉතින් අහේ පැත්තෙන් පාර තිබුණා ඒ පාර වහලා තියෙන්නේ. පිටතෙන්ට ළඟට යන්න බෑ හින්දා. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ පාර වහලා තියෙන්නේ. මේ පාර. අනේ දිනවද? මේ යන්නේ මාත් එක්ක පිට එක ආවෝ මගේ අම්මයි තාත්තයි දෙන්න යනවා. අම්මා නම් පොඩ්ඩක් දැම්මටම පොඩ්ඩක් මහන්සි පාටයි. අවසරණ ටිකක් අඩු වුණා දැන් නම් තමයි. වැස්සොත් තෙමි තෙමි හරියන්. ඔව් වැස්සොත් ඉතින් තෙමෙන්න තමයි අපිට වෙන්නේ. අම්මෝ ආයෙ පැත්ත මඩවල වල උඩින් ආව නම් හරි අපරාධේ කමන්නේ. ආනේ ඒ පාර සෙට් වෙන්නේ එතන ඉන්නේ. ඔව්. අපේ අම්මත් එනවා පිටිපස්සෙන්. කිසි අවුලක් නැහැ. අවුලක් නැහැ තාම නෑ. තාම එනවා කේස් එක ගන්න දැන් කිලෝමීටරයකට ආසන්න අපි ආවනේ. ඔව් පවුලකට. කිලෝමීටරයකට ආසන්න අපි ආවා දැන් ඉස්සරහට. අවුලක් නැහැ. වයි වෙන්නේ. ඇස්සක් කවන්නේ නාන්න තියෙන්නේ. අපේ තාත්තට ඉතින් කොල්ලා වගේ යනවනේ. වගේ නෙමෙයි කොල්ලානේ ඉතින් යනවනේ. ඔව් මේ ඉස්සරහින් යනවා මේ. පේන්නේ නැද්ද මේ? අර යනවා අර. ෂෝටකුත් ගහගෙන. ඒ අම්මට කියන්නේ කවුරු දාගෙන කොල්ල මේක. ඕම් බලාගෙන ඉන්න. හරි හරි. අල්ලපු පාලම් වගේ දාලා තියෙන්නේ නේ. ඔව්. අපේ කට්ටිය නාන්න පුළුවන් නම් නොනා ඉඳී. නාන්න බෑනි. යාළුවනේ අපි දැන් බේකර්සල්ල කිට්ටුවට ඇවිත් ඉන්නේ. ඔයාලට ඇහෙනවා ඇති ඉතින් සද්දේ. Wow, ලස්සනයි. අර බලන්න එල්ලන්නේ. එච්චර උස නැහැ. පොඩි. ඒකත් සම්මත සද්දය ඇහෙනවද? යාළුවනේ. මේ පහල අපි නංගින් පහලට එන්න ඕනේ. බලමු දැන්. නැල්ල අපි කලින් අර දැක්ක නැල පාර තමයි උතරින් ගඩා හැලෙන්නේ. ඉන්න වේගච්චල ලස්සන. වාව්.
කොහොමද ලස්සන මේ ලංකාව කියලා හිතනවා ඉතින් පහළට පහින්න බෑ නාන්න බෑ පහින්න දැන් ගල්තලාවක් තියෙනවා නම් මේ ඇලි ලස්සන ඉතින් කවුරුත් තවත් ගන්න පුළුවන් හරි හරි ඉතින් තවත් පහළට යන්න ඇල්ලේ සද්ද හින්දා අපිට ඉස්සෙල්ලා කියපු හරියට පැහැදිලි නෑ. මේ ඇල්ලේ මුලින් අපිට බලන්න කොටසක් සහ තව ඇල්ලේ පහළට අපිට ගිහිල්ලා ඇල්ල ළඟටම වගේ ගිහිල්ලා අපිට මේ ඇල්ල බලන්න පුළුවන්. ඉතින් අපි දැන් මේකෙන්ට යන ගමන් ඉන්නේ. බලන්න යාළුවනේ එතන ඇල්ලේ ලස්සන එතන ළඟටම ගිය හැකි වතුර පොඩ්ඩක් අද වැඩි වගේ. කියන්නේ අඩුමත් නෑ වැඩිමත් නෑ සාමාන්‍ය ගානට වගේ තියෙනවා. ඉතින් බලන්නකෝ යාළුවනේ ඇල්ලේ ලස්සන. යාළුවනේ දැන් අපි ඔන්න වේගස් එල්ල බැලුවා බලලා අපි දැන් මේ කන්ද නගින ගමන් ඉන්නේ අව තාත්තරන පොඩ්ඩක් අමාරුයිලු අවුලක් නෑ වේගස් එල්ල ඇත්තම මාර ලස්සනක් ඈ මේක තමයි මේ පයිප් තියෙනවා නේ ලස්සනම ලස්සන මේ ගස් වල දාලා බොහොම ඈ ගස් වල දාලා බොහොම මේ වන් මිනිස්සු පෑගලා මේ ගහේ ගහටලා දින්දේ මුල පාගල මාට වෙලා තින්නේ කප්පෝ කියලා ඒක මැදිලා පාගල මේ ඉස්සු බෑගල අපි දැන් කලින් මට ඉස්සලා වීඩියෝ ගන්න බැරි වුණා යාළුවනේ දැන් මෙතන අර පාරේ ඉඳන් ඉස්සර එද්දි අපි මුලින්ම මෙතෙන්ට තමයි ආවේ මෙතනින් මේ පල්ලේ පාරේ තමයි ඇත්තටම අපි ගියේ බලමු යාළුවනේ ඔය පේන පැත්තෙන් තමයි අපි ආවේ මෙතෙන්ට. ඒ වගේම වේකස් එල්ල පැත්තට යන්නේ ඔය පහළට පේන පඩිපෙළක් තියෙන්නේ ඒ පාරෙන්. ඉතින් යාළුවනේ අදට අපේ වීඩියෝ එක අපි නවත්තනවා. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එකට click කරන්න. මෙවැනි අපේ හෝටල් දැන් තවත් වීඩියෝස් කිහිපයකින් අපි ඉදිරියේදී හමු වෙමු යාළුවනේ. එහෙනම් ඔයාලට සුබ දවසක්.